අයිබෝන් අද අපි කතා ගැන පයිතන් වල ස්ට්‍රිංස් ගැන පයිතන් වල වගේ මවනි ප්‍රෝග්‍රම් ලංවෙජ් එකක අපිට ස්ට්‍රිංස් කියන ටෙක්ස්ට් මේ අකුරු ලියනයෝ පාවිච්චි දෙන්න පුළන් ඩබල් කොටේෂන්ස් ඇතුළේ මෙ මෙම ඩබල් කොටේෂන්ස් දාලා එක ඇතුළේ මෙන මේ විදිහට අපිට ස්ට්‍රිං එකක් හදාගන්න පුළුවන් එතකොට මේක ඔයාලට පෙනෙති ෂෙල් එකේ ගහුවම සිංගල් කොටේෂන්ස් ඇතුළට දාලා දෙනවා සිංගල් කොටේෂන්ස් දාලත් අපිට පුළුවන් මෙන්න මේ විදිහට සිංගල් කොටේෂන්ස් දාලත් අපිට ස්ට්‍රිංස් හදන්න පුළුවන් මේ ඩබල් කොටේෂන් වැදගත් වෙනවා අපිට ඇතුලේ සිංගල් කොටේෂන්ස් දාන්න ඕන මෙන්න මේ වගේ සෙන්ටෙන්ස් එකක් ලියන්න ඕන නම් සිංගල් කොටේෂන් එකක් මැද්දේ තියෙනකොට ඩබල් කොටේෂන්ස් ඕනි වෙනවා මම දැන් පෙන්නන්නම් ඒක සිංගල් කොටේෂන් එකක් ඇතුලේ දැම්මම මොකද වෙන්නේ කියලා බලන්න එරර් එකක් එනවා මොකද මේකේ Python ඉන්ටර්ප්‍රිටර් එකේ බලනකොට ඔන්න ස්ට්‍රිං එක පටන් ගත්තා i තියෙනවා ස්ට්‍රිං එක ඉවර වුණා ඊට පස්සේ මෙන්න මෙහෙම මේ මොනවද මන් දන්නේ මේ කැරක්ටර් සෙට් එකක් තියෙනවා අන්න එහෙම මේ අර මේ නීති උල්ලංඝනය කිරීමක් සිද්ධ වෙලා තිනවා ඌට තේරුම් ගන්න බෑ මේක මොකද්ද වෙලා තියෙන එක අන්න ඒක එතකොට තව තියෙනවා මේ අපිට මේ මල්ටි ලයින් ස්ට්‍රිංස් ලියන්න පුළුවන්කම තියෙනවා මෙන්න මෙහෙම මේ කොටේෂන් තුනක් දාලා Python වල එකක් මේක මේ වගේ මොකක් හරි මේ ලයින් දාන්න පුළුවන් දැන් මෙතන තියෙන මේ පොඩි කේස් එකක් තියෙන්නේ මේ මම ඔයාලට මේක පෙන්නුවේ මොකද්ද මේ ෂෙල් එකේ වෙනුවට මම මේක මේ ෆයිල් එකක් ඕපන් කරලා පෙන්නන්න දැන් මේකනේ ස්ට්‍රිං එක අපි බලමු මේ වේරියබල් එකක් හදමු එතකොට මට පෙන්වන්න පුළුවන් වේරියබල් එකට assign කරන්න හැටිත් මෙන්න මෙතන වේරියබල් එකට අපිට assign කරන්න පුළුවන් ඊට පස්සේ අපිට පුළුවන් මේක මේ print කරන්න greeting එක දැන් මේක අපි save කරන්න ඕනි ඊට පස්සේ දැන් අපිට F5 ගහලා මේක run කරන්න පුළුවන් දැන් ඔයාලට පේන්නේ නැතිද මේක මේ shell එක restart වෙලා run වුණා දැන් print function එකෙන් print කරනකොට අර මේ shell එකේ වගේ මේ new line character එක නැතුව ලස්සනට එක print වුණා දැන් මම පෙන්නන්නම් අර මේ new line character එකයි escape character එකයි ඒ ටික මම දැන් කියවනේ ඩබල් කොටේෂන්ස් දාලා ඇතුළේ සිංගල් කොටේෂන් යූස් කරන්න පුළුවන් දැන් අපිට දෙකම යූස් කරන්න ඕනොත් මොකද කරන්නේ ඩබල් කොටේෂන් දාලා පටන් අරගත්ත එක තියෙනවා මෙන්න මේ විදිහට මෙන්න මෙහෙම වුණොත් දැන් මොකද කරන්නේ බලන්නකෝ දැන් ආයෙත් මෙතන ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවනේ දැන් උතනදී අපිට escape character එක පාවිච්චි කරන්න පුළුවන් escape character එක කියන්නේ forward slash එක මෙන්න මේක දාලා අපිට පුළුවන් මෙතන තියෙන මේ ප්‍රශ්නේ මගේ අරගන්න මොකද මේ මොකද ස්ලෑෂ් එක ෆෝවර්ඩ් ස්ලෑෂ් එකට පස්සේ තියෙන කැරක්ටර් එක ඒකේ තියෙන මේ මෙන්න මේ අර ලැන්ග්වේජ් එකට දෙන කමාන්ඩ් එක ඉග්නෝර් කරනවා escape character එක දාමම දැන් අපිට මේක මෙතන ගන්න පුළුවන් දැන් මේ මෙතනත් මේ පොඩි ප්‍රශ්නයක් එන්නේ මේ අපි ෂෙල් එකේ ගහන හින්දා අපි යමු එහෙනම් ෆයිල් එකට ආපහු අපි මේක වෙනස් කරමු එතකොට මේකේ escape character එක අපි දාලා නැහැ නේ තාම මේක දාමු right
දැන්වට පෙනති අර ශෙල්ල එක ගහනකොට තමයි පොඩ්ඩක් කර මේ සීන එක එන්නේ ඒ ප්‍රශ්නය නැතුව මේක ලස්සන්ට ප්‍රින්ට් වනා ප්‍රින්ට් ෆංක්ෂණ එක දීලා යනකොට ඒත් එක මේ නිවලයින් කරක්ට එක නිවලයින් කරක්ට එක කියන්න මේ මෙන මේකෙන් අලුත් ලයින් එකක් ගන්නම් අපිට ස්ට්‍රිං එක ස්ට්‍රිං ෆෝමට් කරන විදිහවල් මේ අපි මේ වගේ කමගම් අපිට පුළුවන් ඇත්තරම මේක මේ තනි ලයින් එකෙන් ලියලා මේ ප්‍රින්ට් කරනකොට දෙකට ගන්න මෙන්න මේ උප්ස් මෙන්න මෙතනින් අපි නිව් ලයින් කැරක්ටර් එක දානවා මේ විදිහට දාලා ඕක මේ print function එකට තමයි දෙන්න වෙන්නේ දැක්කනේ එතකොට මේ නිව් ලයින් කැරක්ටර් එක අරගෙන මේ ඊළඟ ලයින් එකට අරගෙන print කරා දැන් අපි බලමු පොඩි රීස්ටාර්ට් එකක් ෂෙල් එකට දීලා මැකෙන්නේ නැහැ හැබැයි පරණ ටික තව මොනවද අපිට මේ ටෙක්ස්ට් එක ගන්න පුළුවන් ඔපරේෂන්ස් කියලා අපිට පුළුවන් ටෙක්ස්ට් දෙකක් එකතු කරන්න එතකොට අපි කවුගේ හරි නම අපි ඊට පුළුවන් ෆස්ට් නේම් එකකුයි ලාස්ට් නේම් එකකුයි එකතු කරන්න මැද්ද ස්පේස් එකකුත් තියලා මොකද නැත්තම් දෙක එකටනේ මේක කොහොමද යන්නේ u නේ දන්නේ මම මේක මේ එව්වේ නෑ නමුත් අපිට මේ ඉන්න මේ විදිහට මේ ප්ලස් එකතු කිරීමේ ඔපරේෂන් එක දාලා ස්ට්‍රිංස් එකතු කරන්න පුළුවන් එතකොට ස්ට්‍රිංස් එකතු වෙන්නේ සංඛ්‍යාවගේ 1 2 කියලා නෙමෙයි පේලියට තමයි එකතු වෙන්නේ අපිට මේ මට ඕක මෙහෙම පෙන්වන්නත් බෑ මට ඒක අමතක වුණා අපිට පුළුවන්කම තියෙනවා මේ නම්බර්ස් දෙන්න ස්ට්‍රිං විදිහට දැන් මේක කැරක්ටර් එක දැන් මේක ඉලක්කමක් නෙමෙයි එතකොට අපිට මේ විදිහට එක අරගෙන ආයේ තව එකක් එකතු කරොත් අපිට හම්බ වෙන්නේ 11 කියන මේ එක මොකද ඒක 1 1 තමයි එකතු කරන්නේ මේ ටෙක්ස්ට් විදිහට පොලිමට එතකොට අඩු කිරීම කියන එක කරන්න බෑ මේ ස්ට්‍රිංස් අඩු කරන්නවයි කියලා එකක් වෙන්නේ නැහැ ස්ට්‍රිංස් කියන්නේ ඉමියුටබල්ස් ඒ කියන්නේ චේන්ජ් කරන්න බැරි එකක් අලුතෙන් ස්ට්‍රිං එකක් චේන්ජ් වෙනවා නම් ඒක අලුත් ඔබ්ජෙක්ට් එකකට තමයි යන්නේ තියෙන ස්ට්‍රිං එක චේන්ජ් වෙන්නේ නැහැ එතකොට ආයෙ දිනවා ಗುಣ කිරීම අපිට පුළුවන් මේක මේ ಗುಣ කරන්න දැන් අපි මේ ටෙක්ස්ට් එක ගත්තොත් අපිට පුළුවන් අර අමරබන්දු රූපසිංහ සින්දුව හදන්න දැන් මේක 4 ගුණයකින් දැම්මම මේක මේ අපිට මෙතන මැද්දේ ස්පේස් එකක් දාන්න අමතකුණා මෙතන කෙලවට ස්පේස් එකක් දාන්න හරි නැත්නම් නිව් ලයින් එක දැම්මනම් මේක මේ අපිට පුළුවන් මේ අරක හදලා ගන්න අපි ඒක හදමු මෙතන මේකේ මම හිතන්නේ මේ ෆුල් එක තියෙනවන්නේ හරි මේක අරගෙන මෙතනට අපි නිව් ලයින් කැරක්ටර් එකක් දැම්මම පස්සේ අපිට මේක පුළුවන් රන් කරන්න ඔයාලට පෙනෙති අර මෛත්‍රීපාලගේ සින්දුව ප්‍රින්ට් වුණා ඉතින් මෙහෙම තමයි අපි ස්ට්‍රිංස් වලින් වැඩ කරන්නේ අනිතක මේ කියන්න මතක වුණා මේ ස්ට්‍රිංස් වල බෙදීමක් නැහැ තියෙන්නේ එකතු කිරීමයි ගුණ කිරීමයි විතරයි ඊට පස්සේ තව මේ අපිට පෙන්වන්න පුළුවන් මේ මොකද වෙන්නේ කියලා මේ අපි ස්ට්‍රිං එකකුයි නම්බර් එකකුයි එකතු කරා ඒ වැඩේ කරන්න බෑ මොකද මේක ටයිප් දෙකක නිසා එතකොට අපිට මේක කරන්න පුළුවන් වෙන විදිහක් තියෙනවා අපිට මේ මට මේකත් අමතක වුණා මේක කන්වර්ට් කරන්න පුළුවන් ඕක අපිට ලියන්න වෙන්නේ කො
මේක ඉන්ට් කරලා මෙන්න මේ විදිහට අපිට උත්තරය ගන්න පුළුවන්. අපිට ඕනි කරන්නේ සංඛ්‍යා එකතු කරන්න නම් ඒ අනිත් පැත්තට අපිට පුළුවන් කො මේ ස්ට්‍රිං කරලා කරලා 45 කියන මේ ටෙක්ස්ට් එක ගන්න. තව දෙයක් තියෙනවා කියන්න. මේ අර මෙන්න මේ කොටේෂන් එක තියෙන්නේ. මෙන්න මේ කොටේෂන් එක වැඩ කරන්නේ නැහැ. එතකොට මේ වෙලාවේ මට පෙන්වන්න බැරි එකක් තියෙනවා. අර කර්ලි කොටේෂන් එක. ඉන්න බලන්න මට සමහර විට මම ලැන්ග්වේජ් එක ස්විච් කරොත් මට පුළුවන් වේවි. කොතනද ඒක තියෙන්නේ? සිංහල අකුරු ටයිප් වෙන්නේ. හරි මම මේ කොපි පේස්ට් කරලා ගත්තා. මේ අපි හුඟකට ඔය මේ ඉංග්ලිෂ් US ලැන්ග්වේජ් මේක දාලා නැත්තම් හිටපු ගමන් මෙන්න මේ කෝලි කෝඩ්ස් එන්න ගන්නවා. දැන් එහෙම වුණොත් ඒකත් මේ ඉන්වැලිඩ් ස්ට්‍රේට් කොටේෂන්ස් තමයි මේ දාන්න ඕනේ. මම හිතන්නේ දැන් මම අද හිතාගත්ත ටික මේකේ කවර් කරලා තියෙන්නේ. එහෙනම් ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු. Happy coding.